ආයිබෝන් සුබ දවසක් යාළුවෝ හැම දිනාටම. අද වීඩියෝ එක බෙල් පෙපර් බීජ පැල කර ගැනීමේ සිට වගාව දක්වා එකම වීඩියෝ එකකින් තමයි කතා කරන්න යන්නේ. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා හොඳට ඉදුණු බෙල් පෙපර් ගෙඩියක්, ලුණු තේ හැන්දක්, වතුර වීදුරුවක්. මුලින්ම අපි බෙල් පෙපර් ගෙඩියෙන් බීජ ටික වෙන් කර ගන්න ඕනේ. ඉන්පසුව ලුණු තේ හැන්ද වතුර වීදුරුව දාලා හොඳට කවලම් කර ගන්න ඕනේ දිය වෙනකම්. හරි යාළුවනේ, ලුණු එක දී කරගත්තට පස්සේ රෙදි කෑල්ලක් හෝ මේ විදිහේ නෙට් කෑල්ලක් අරගෙන බීජ ටික මේ විදිහට ගැට ගහලා ඉවරලා මේ ලුණු භාජනේ දාලා තියන්න ඕනේ පැය 8ක් පමණ. මේ ලුණු ප්‍රතිකර්මය අනිවාර්යෙන් කරන්න යාළුවනේ. මේකෙන් දිලිර රෝගය එහෙම ගොඩක් අඩු වෙනවා. දිලිර නැත්තරම නැතිලා යන තරම්. හරි යාළුවනේ, දැන් පැය 8කට පස්සේ මේ අපි බලමු කොහොමද පැල ටික මේ බීජ ටික හිටව ගන්න කියලා. මේ විදිහට ඇඟිල්ලෙන් පොඩිවට වල හිටින විදිහට ඇනගෙන යන්න. ඊට පස්සේ බීජ එක ගානේ මේ කැටයකට එක ගානේ බීජ දාන්න අනිවාර්යෙන්. බීජ දෙක තුන දාන්න යන්න එපා. හරි යාළුවනේ, බීජ ටික දැන් වහගන්න. ගොඩක් යටට වහගන්න එපා, සාමාන්‍ය මට්ටමට වහගන්න. මොකද ගොඩක් බීජ ගොඩක් යට දැම්මොත් එහෙම පැලවෙන්නේ නැති වෙනවා. හරි යාළුවනේ, බීජ ටික වහගත්තට පස්සේ වතුර ස්ප්‍රේ කරන්න මේ විදිහට හොඳට තෙත් වෙනකම් ආද්දිය. හරි යාළුවනේ, මේ තියෙන දින 9කට පස්සේ පැලවිගෙන යනවා. මේ තියෙන දින 25කට පස්සේ හරි යාළුවනේ, දැන් අපි පැල හදන්න ප්‍රථමයෙන් පැල හවස හදනවා නම් උදේවරුේ කැප්ටාන් එකතු කරගන්න ඕනේ. මේ පැල හදන මාධ්‍යයකට වතුර ලීටර් 10ට කැප්ටාන් ග්‍රෑම් 50ක් විතර එකතු කරගන්න ඕනේ. හරි යාළුවනේ, දැන් අපි පැල ටික හිටව ගත්තා. මම මේ පැල හිටවන කාලේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා, කොට්ටියද බලා ගන්න පුළුවන්.
එතනම් කට්ටිය ගොඩක් කියන්නේ මේ බෙල් පෙපර් ග්‍රීන් හවුස් වල විතරයි හදන්න පුළුවන් කියලා. අපි බලමු ග්‍රීන් හවුස් එකක් නැතුව කොහොමද මේ බෙල් පෙපර් ටික ලොක් කරලා පළදාව ගන්න කියලා. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් අනිවාර්යෙන් ඔබන්න. බෙල් අයිකන් එකත් දවල් දාලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාගෙනම යන්න. අපි මේ පළවෙනි කැටපොහර මුරේ තමයි එකතු කරන්න යන්නේ. පොහොර දාන්න මේ විදිහට පැලේ වටේට හාර ගන්න ඕනි පොඩි වලක් වගේ. කානුවක් විදිහට මේ විදිහට හාර ගන්න. හරි යාළුවනේ පොහොර දානකොට එක පැලයකට ග්‍රෑම් 10ක් විතර වැටෙන විදිහට දාගන්න. මම මේ කප් එකෙන් දාන්නේ මේකට හරියටම ග්‍රෑම් 10ක් අල්ලනවා. යාරමිල කම්පෙස් එක තමයි අපි යොදන්නේ මූලික කැටපොහර වශයෙන්. දින 14න් මේ පොහොර එක දාගන්න ඔයාලා. පැල සිටවත් දින 7න් ඇල්බර්ට් සොලියුෂන් එක යොදන්න. දින 14න් තමයි මේ කැටපොහර මුරේ වශයෙන් කම්පෙස් එක දාන්නේ. පොහොර දාලා මේ විදිහට වහගන්න හොඳට. වහලා ජලය එකතු කරගන්න අනිවාර්යෙන්. ඔයාලට පේනවා පැල හොඳට වර්ධනය වෙලා තියෙනවා. මල් බුබුලුත් ඇවිල්ලා තියෙනවා. ග්‍රෝ බෑග් එකේ හිටවලා දින මං හිතන්නේ 25ක් විතර ඇති දැන්. එතකොට යාළුවනේ ආධාරකයක් අනිවාර්යෙන් හිටව ගන්න. මොකද මේ බෙල් පෙපර් ගෙඩි හට ගන්න අවදියේ ගෙඩිවල බරට ගස් කැඩෙන්න පුළුවන්. ඒ නිසා හොඳ ශක්තිමත් ආධාරකයක් හිටව ගන්න.
මේ බෙල් පෙපර් වැස්සට නම් ඔරොත්තු දෙන්නේ නැහැ වැඩි යාළුවනේ. මේ ඔයාලා වැස්ස නැති කාලේ හදනොත් තමයි ගොඩක් හොඳ. මම වැස්ස කාලේ හදපු හින්දා ඉට්‍රෙදි ආවරණත් යොදන්න උනා මේවට. හරි යාළුවනේ ආධාරක ලී සිටව ගත්තට පස්සේ මේ පැල ටික ලීයට අල්ලලා බැඳ ගන්න ඕනි. ගැටේ ගොඩක් තද කරන්නේ නැතුව ඇදෙන රෙදි පටියකින්ම බැඳ ගන්න. හරි යාළුවනේ මම මේ කෘමිනාශක තමයි එකතු කරන්නේ. ප්‍රධාන වශයෙන් පැලමැක්කා, මයිටෑවා, සුදුමැස්සා කියන කෘමීන් තමයි මේවට හානි කරන්නේ. අපේ වීඩියෝ ලිස්ට් එකේ දාලා දෙනවා උන් සඳහා භාවිතා කරන කෘමිනාශක. බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න යාළුවනේ ගිහිල්ලා ප්ලේලිස්ට් එකේ බලා ගන්න පුළුවන් අපිට මේ වීඩියෝ එක. ඔයාලා කෘමිනාශක ගහනකොට අනිවාර්යෙන් පත්‍රවල උඩ සහ යට දෙපැත්තටම ගහගන්න. මොකද මේ පත්‍රවල යටිපැත්තේ තමයි කෘමීන් ගොඩක්ම ඉන්නේ. උඩ පැත්තට විතරක් ගහුවොත් විනාශ වෙන්නේ නැහැ. දැන් මේ පැලවල හොඳට මල් පිපිලා තියෙන යාළුවනේ. මේ මල් වැටෙන්නේ නැති වෙන්න අපි කේපෝටිපෝ පොහොර එක යොදා ගන්න ඕනේ. මම මේ කේපෝටිපෝ එක තමයි දාන්න යන්නේ. මේ මල් හට ගන්න අවදී මේ කේපෝටිපෝ පොහොර එක යොදන එකෙන් මේ අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල තියෙනවා. මේ මල් වැඩියෙන් අල්ලනවා වගේම මල් වැටෙන එක අවම වෙනවා. දැන් ලංකාවේ තියෙන එරුවල වලින් වැඩිම මුද්දලකට අල්ලි වෙන්නේ මේ බෙල් පෙපර් තමයි. අපි බලමු කොහොමද ඉතින් මේවා ටික හදාගන්නේ කියලා හොඳට. ඔයාලට බැරි නම් යාළුවනේ උත්සාහ කරලා හරි බලන්න. බෙල් පෙපර් හදනකොට තදාවු යදන්න නැතුව ෂේඩ් නෙට් එකක් 150 වගේ ආලෝකයක් වටන විදිහේ ෂේඩ් නෙට් එකක් ගාලා හදන එකත් හොඳයි. දැඩි හිරු එළියට මේ ඔරොත්තු දෙන්නේ මේවා.
හරි යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක නරඹපුවට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේදී ගෙන්න බෙල් පෙප පළදාව කොහොමද නෙලාගන්නේ කියලා අපි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්.